ඒ මටත් අර කෙල්ලලා සින්දුවක් ලියව ගන්න හිතනවා බා. මොකද උඹලා සද්දයක්වත් නැත්තේ? ඔකෙන් වෙන්නේ ආපහු උඹලා දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන එක. ඇයි? අමේලියා කියන්නේ ඉතින් යෂ්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නේ. එයාට ඉතින් කසුන්ට වචන ටිකක් ලියලා දෙන්න බැරි කමක් නැහැනේ. ඉතින් අපි වෙන කාට හරි ගිහලා ලියාගමුකෝ බං. ඉතින් දිල්ෂානාට කතා කරමු. කවුද දිල්ෂාන්? දිල්ෂාන් පතිරත්න? බං දිල්ෂානායි අපේ අයියාගේ බොක්කා. මම අඩුව වැඩේ කතා කරලා දෙන්නම්. නෑ. දිල්ෂාන් පතිරත්නත් එක්ක වැඩ කරන වෙනම කතාවක්. මට අමීලියා කවිහාරි දිසානායක ලවම් මේ සින්දු ලියව ගන්නවා. මේ ටිකක් ප්‍රශ්න ඇති කරගන්න එපා බං. ඒකල සින්දු ලියන ලෂ්ටනේ. යස්ගේ සින්දු කියලාම දෙයක් නෑනේ බං. අනික සින්දුවයිනේ කරවගෙන තියෙන්නේ. මං සල්ලි දීලා සින්දුව කරවගන්නවා. ඒකනේ. සල්ලි දෙනවා නම් ජොබ් එක කරන්න බැරි කමක් නැහැනේ. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට